ජීවිතයට ආදරවන්තයෙක් ආදරවන්තියෙක් හොයාගෙන සතුටින් ජීවත් වෙන්න කෙනෙක්ව හොයනවා නම් අන්න ඒ වගේ අය තමයි අද වීඩියෝ එක බලන්නම ඕනේ. ඉතින් ඔබ නදී පාරන්සිං YouTube channel එකට අලුත් කෙනෙක් නම් ආරාධනා කරනවා subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට like කරලා notification on කරලා තියාගන්න. එතකොට ඔයගලන්ට පුළුවන් අලුතින් ආයෙ වීඩියෝ එකක් දානකොටම ඔයගලන්ට notification එකක් ගෙන්න ගන්න. ආදරය කියලා කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් නේ. සතා සිව්පාවට ගහකොළට පවා මේ ආදරය කියන එක හරිම අත්‍යවශ්‍යයි. එතනින් එහාට අපි මිනිස්සු විදියට ගත්තොත් අපි සංස්කෘතික ජීවීන් විදියට අපි මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න ආස, පෞල් ජීවිතයක් ඇති කරගන්න ආස, ළමයි හදාගෙන ෆැමිලි එකක් ගත කරන්න ආස කෙනෙක් වුණත් එහෙම නැත්තම් මට විවාහ වෙන්න ඕනේ නැහැ, ලිවින් ටුගෙදර් ඉන්න ඕනි කිව්වත් අපිට හැමෝටම හැමෝමත් එක්කම ජීවත් වෙන්න බෑ. ඕන කෙනෙක්ව කියලා හොයාගන්න බෑ. අපිට ගැළපෙන, අපි හොයන, අපි ආස જાතිය කෙනෙක් මෙතන අපේ ඉන්නවා. එතකොට මේක පොඩි biological attraction එකක් ඇති වෙනවා. ආදරය කියන එක ඇස්සේ ඇත්තටම psychological දෙයක්ත් තියෙනවා. එතකොට හැබැයි ওই විතරක් නෙමෙයිනේ. ඕක ඇස්සේ අපේ අම්මලා බලාපොරොත්තු වෙන දේවල්, සමාජයේ බලාපොරොත්තු වෙන දේවල් කියලා කොටහසයකුත් අපිට තියෙනවා. හැබැයි මේ ඔක්කොම කොහොම ගියත් අවසානයේදී අපිට ඕනි වෙන්නේ මට අර හිත ගීතනේ මාලිගාව කියනානේ. අපි ආස අපේ හිත ඉල්ලන හැබැයි අපිට හොඳින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක තමයි අපි ආස අපේ ජීවිතේ දීර්ඝකාලීන සම්බන්ධයක් ඇති කරගන්න. එතකොට දැන් තියෙන ප්‍රශ්නේ තමයි මම කවුන්සලර් කෙනෙක් විදිහට මට ප්‍රශ්න එනකොට මේ පෞල් ජීවිත සම්බන්ධයෙන් ප්‍රශ්න, ආදරය සම්බන්ධයෙන් ප්‍රශ්න බහුලව ලැබෙන්න පටන් අරගෙන තියෙනවා මේ ටිකේ. දැන් ওই ප්‍රශ්න එනකොට මම තේරුම් ගත්ත මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයගලන්ට කියන්න ඕනේ කියලා. හේතුව තමයි ගොඩක් දෙනෙක් තමන් ආදරය කරන කෙනෙක්ව හොයනකොට මේගොල්ලෝ හොයන දේවල් ටික තියෙනවානේ, චෙක් බොක්ස් එකක් අපි ටික් කරගෙන යනවානේ. ඔන්න ඔය දේවල් නිසා තමයි ගොඩක් දෙනෙක් අමාරුවේ වැටෙන්නේ. ඒ නිසා මං හිතුවා මේක පොඩ්ඩක් ක්ලැරිෆයි කරන්න ඕගලන්ට පොඩ්ඩක් මේක පැහැදිලිව කියන්න ඕනි කියලා. ගොඩක් අය එක ට්‍රෙන්ඩ්ස් තියෙනවා, අර වගේ කෙනෙක්ට කැමති, මේ වගේ කෙනෙක්ට කැමති. දැන් පොඩ්ඩක් නිකන් භෞතික පැත්තේ කියන්නේ ලුක් එක, ජොබ් එක, පඩිය, අහවල් ජොබ් එකක් මේවා ටිකක් දැන් ආකර්ෂණය කියන පැත්තට යොමු වෙලා ඉන්නවා. දැන් මට ඒක වැරදි කියන්න බෑ. හැබැයි මට කියන්න තියෙන්නේ ඕගලන් බලන්න ඕගලන්ට ඇත්තටම මොකක්ද ඕනි. මොකද මේ ආකර්ෂණය වෙන්න පුළුවන්, අපේ ලුක් එක වෙන්න පුළුවන්. ඒක කාලයක් එක වියකිලා යනවා. ආකර්ෂණය මේ අර උණුවේ තියෙන උණු කැවුම් වගේ තියෙන ආකර්ෂණය පවා ටික කාලයක් යද්දී ඒක සාමාන්‍ය තත්යකටපත් වෙනවා. ඒක අපි ආසම වාහනයක් ගත්තත් එහෙමනේ. ලෝකේ තියෙන හොඳම වාහනේ අපි ගෙදරට අරගෙන ආවත් ඊට පස්සේ ඒකේ මාසයක් දෙකක් හිටන්න මාස 7ක් 8ක් ওই වාහනේ පැද්දට පස්සේ ඊට පස්සේ වාහනේ කියන්නේ අපිට සාමාන්‍ය මගේ වාහනේ. ඊට පස්සේ මට මේක නිකන් මදි වගේ නම් අලුත් වාහනයක් වෙළඳපළට ආවට පස්සේ අපිට ඒකට ආස හිතෙනවා. එතකොට දැන් වාහනේ සම්බන්ධයෙන් ඒක හරි අපිට වාහනේ මාරු කරන්න පුළුවන්. හැබැයි මේ විදිහට අපිට මිනිස්සුන්ට ආස වෙවි කොහෙන්ද අපි නතර වෙන්නේ? අපි ජීවත් වෙන්නේ මාස ගණන් වලින් හැදුවොත් ඔයගොල්ලෝ නිකමට බලන්න. දැන් ඔයාගේ වයසයි ඔයා අවුරුදු 70ක් 80ක් ජීවත් වෙනවා කියලා හිතලා ඔයාට තව අවුරුදු කීයක් ජීවත් වෙන්න තියනවද කියලා බලලා 12න් වැඩි කරලා ගන්න ඔයාට මාස කීයක් ජීවත් වෙන්න තියනවද කියලා. එතකොට මාස 500යි මාස 600යි ඔය වගේ ගණන් තමයි ගොඩක් අයට එන්නේ. එතකොට මේ මාස 600 හෝ වේවා මේ මාස 500 ගාන හෝ වේවා ඔයගොල්ලෝ ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මොකද තරුණව ළමෙක් අහනවා නම් එතකොට බලන්න මේ මාස 500 මේ මාස 600 කියන්නේ කොච්චර පුංචි කාලයක්ද. මාසයක් කියන එක මෙහෙම කරද්දි යනවා. එතකොට මේ මාස ගාන අපි ගත කරන්න කෙනෙක් එක්ක ජීවත් වෙනකොට අපි කොච්චර පහසු ජීවිතයක් ගත කරන්න ඕනිද? අපිට කොච්චර අපි වගේ ඉන්න පුළුවන් වෙන්න ඕනිද?
අපිට කොච්චර අපේ අදහස්, අපේ සිතුම් පැතුම්, අපේ ආවේගයන් එයා ඉස්සරහා පිට කරන්න, එයා ඉස්සරහා කියන්න, නිදහසේ ජීවත් වෙන්න යත් එක්ක කොච්චර පුළුවන් වෙන්න ඕනිද? නැත්තම් හැමදාම මම මාර හොඳ කෙනෙක් කියලා පෙන්නගෙන මාර හොඳ චරිතයක් කියලා එයාට පෙන්න මේන්ටේන් කර මේ මාස 500 මේ මාස 600 ජීවත් වෙන්න ඕනිද? ඒක වර්ඩ්ද? එතකොට සමහරක් අය දැන් මේ කතාව මේ විදිහට බලන්නේ නැහැ. සමහරක් මට කතා කරන අය තමයි කතා කරලා කියන එකක් තමයි නදීපා මට හිත ගියා එක්කෙනෙක්ට. හැබැයි මට යා නැතුව ජීවත් වෙන්න බෑ. අනේ නදීපා පුළුවන් නම් මාව වෙනස් කරලා දෙන්න. ඒ කියන්නේ මගේ මේ තියෙන පරණ මගේ ට්‍රෝමා වෙන්න පුළුවන්. මගේ පුංචි කාලෙත් එක්ක ආපු කේන්ති යන දේවල්, ඒ වගේ දේවල් පොඩ්ඩක් මට කන්ට්‍රෝල් කරලා දෙන්න. මාව හොඳ ළමෙක් කරලා දෙන්න. මාව හොඳ ගෑනු ළමෙක් කරලා දෙන්න. නැත්නම් මාව හොඳ පිරිමි ළමෙක් කරලා දෙන්න. අරයත් එක්ක මට ඉන්න ඕනි. මොකද මගේ මේ විදිහට හිටියොත් එයා මාව දාලයයි. මම මේ විදිහට හිටියොත් එයා මට කැමති නැහැ. මොකද එයා කැමති නැහැ වෙනස් වෙන්න. එයා බෑ මාව දරා ගන්න. මගේ ආවේගය වෙන්න පුළුවන්, මගේ දුර්වල තැන් වෙන්න පුළුවන්, මගේ කැඩුණු බිඳුණු තැන් දරා ගන්න එයාට බෑ. ඒ නිසා මාව සුවපත් කරලා දෙන්න මට එයාව ඕනි. ඒතර ගොඩක් අය මේ සුවපත් වීමේ ජර්නි එක ආරම්භ කරන්නේ ඇත්තටම තමන් සූපත් වීමෙන් තමන්ගේ ජීවිතේ ලැබෙන සතුට සැනසීමට වඩා එහාට ගිහිලා මම මේ ආදරය කරන කෙනත් එක්ක මට එයාට ෆිට වෙන්න. අපිව එයා ඉල්ලන චරිතයක් තියෙනවා. මට එයා ඉල්ලන අර හොඳ ගැහණිය වෙන්න, එයා ඉල්ලන පිරිමියා වෙන්න මට සපෝට් කරන්න කියන ගැහණු පිරිමි මට හම්බෙලා තියෙනවා. මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ එතන සැබෑ ආදරයක්ද නැත්නම් මේක ඇත්තටම ට්‍රෝමා බොන්ඩ් එකක්ද කියලා මට බලන්න සිද්ධ වෙනවා එතකොට. මොකද මම මේක දකින දෙයක් තමයි ආදරයේදී ගොඩක් අය අර අපි ආකර්ෂණයක් ඇති වෙනකොට ඒ ආකර්ෂණය ඇති වෙන්නේ සමහර වෙලාවට එයාගේ ලුක් එකට, එයා කතා කරන විදිහට. මොකද අපි පුංචි කාලේ අපි අපේ තාත්තා වෙන්න පුළුවන්, අපේ මාමා කෙනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි සහෝදරයෙක් වෙන්න පුළුවන්, අපි දැකපු රූපයක් වෙන්න පුළුවන්. අපි ඒවත් එක්ක අර බැඳුණු චුටි තැන් තියෙනවා. ඒ චුටි තැන් අපි ආසාස තැන් එකතු කරලා අපි එක්කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දේ තියෙන කෙනෙක් අපිට හම්බුනහම මේක අපි හිතලා මේ මම කියන පුද්ගලයා ඔබ කියලා පුද්ගලයා කරන වැඩක් නෙමෙයි. මේක බ්‍රේන් එකේ නියුරල් පාත්ස් හැදෙනවා, කනෙක්ෂන් හැදෙනවා. ෆිල්ටර්ස් ඒවා නිකන් ෆිල්ටර්ස් වගේ වැඩ කරන්න ගන්නවා. ඒතර ඒව හරහා තමයි අපි මිනිස්සු දිහා බලන්නේ. කියන්නේ කිසිම දෙයක් හුදෙක් නියුට්‍රල් දේවල් විදිහට අපි දකින්නේ නැහැ. එතකොට අපි හැමතිස්සෙම කෙනෙක්ව දකිද්දී ආකර්ෂණය කියන එක ඇති වෙන්නේ මොලේ අස්සෙන්මයි එන්නේ. ඒක නෙමෙයි ඇඟ ඇතුලෙන්මයි එන්නේ. ඒක අපි බුද්ධියෙන් හිතලා සංස්කෘතිකව දැකලා එහෙම එකක් නෙමෙයි. අපි අර චූටි කාලේ දැකපු මේ ඔක්කොම අපේ විශ්වාසයන්, අපේ අදහස්, අපේ ආසාවල්, අපි පුරුදු, අපි ෆැමිලියර් දේවල්, අපි පුරුදු දේවල්, අපේ ස්කින් කලර් එක උනත් බලපාන්න පුළුවන්. ඒ ෆැමිලියර් දේවල් බලපානවා කෙනෙක්ට ආකර්ෂණය වෙන්න. ෆැමිලි සයිකොලොජි වල ඒ තියරිස් වල තියෙන දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපි තමු බවුන්ඩරි එක අඩු. අපි දන්නවා බවුන්ඩරිස් ගැන දන්නේ නැති අලුතින් මේ channel එකට එකතු වෙච්ච කෙනෙක් නම් මගේ channel එකේ මම බවුන්ඩරිස් ගැන කතා කරලා තිනවා. ගන්න පුළුවන් ගිහිල්ලා බලන්න. මම කෙටියෙන් කියන්නම් බවුන්ඩරිස් කියලා කියන්නේ ඒ කියන්නේ මම මගේ විදිහට ජීවත් වෙද්දී මම ආස නැති දෙයට මං මේ දෙයට ආස නැහැ කියලා කියන්න බැරි මිනිස්සු ඉන්නවා. තව කෙනෙක් නෑ බෑ කියද්දි ඒක බාර ගන්න අමාරු කට්ටිය ඉන්නවා. සමහරක් අය අනේ මෙයා මොනවා හිතයිද දන්නේ නැහැ කියලා අමාරුවෙන් මේ දේ කරන අය ඉන්නවා. එනේ හරියට නිකන් අපේ ජීවිතය කියන ගෙයක් නම්, අපේ මනස කියන්නේ ගෙයක් නම් ගොඩක් දෙනෙක්ගේ ලංකාවේ මේ ගෙදර දොරවල් ජනෙල් දාලා නැහැ. එළිය ඕන කෙනෙක්ට පුළුවන් මේ දොරක් නැති නිසා ඇතුළට ඇවිල්ලා මේ ඇතුළේ තියෙන දේවල් එළියට අරන් යන්න, එළියේ දේවල් ඇතුළට ගන්න. ඒතකොට අපිට හරි අමාරුයි. ඔයගොල්ලෝ දන්නවද සමහර රිසර්ච් වල තියෙනවා මේ බවුන්ඩරිස් අඩු, මේ දොරවල් ජනෙල් දාලා නැති අයගේ ජීවිතවලට ආකර්ෂණය වෙනවා කියලා. ඒ වගේම දොරවල් ජනෙල් දාලා නැති අය. එතකොට මේ ආකර්ෂණය කියලා කියන්නේ හරි භයානක දෙයක්. එතකොට අපේ දුර්වල, අපේ තුවාල තියෙන අයට ඒ වගේම තුවාල තියෙන අය, බවුන්ඩරිස් අඩු අයට ඒ වගේම බවුන්ඩරිස් අඩු අය හම්බ වෙන්න පුළුවන්. ඒ කොහොමද එහෙම වෙන්නේ? බවුන්ඩරිස් අඩුයි කියලා කියන්නේ ඒතර මගේ අම්මගෙත් අඩුයි, තාත්තගෙත් අඩුයි. අපිට ඒක අඩුකම තමයි පුරුදු. ඒතර අපේ පරම්පරාවම අනිත් මිනිස්සුන්ගේ ජීවිතවලට ඇඟිලි ගහන්න පුළුවන්. ඒ කියන්නේ මම එපා කියද්දි අම්මා බලෙන් කන්න දෙනවා. මම එපා බෑ කියද්දි සමහර දේවල් මට කරන්න කියනවා. එතකොට මම මේ දේවල් කරන එක බැරි මරගාතේ මම මේ දේවල් කරන එක මම දකින්න ආදරය කියලා. මොකද අම්මලත් බැරි මරගාත දේවල් අපිට කරනවා. අම්මලා කියනවා අනේ මම මේකට බෑ, මං ඒ තෝවා නිසා කරේ, මේ ආදරයට කරේ කියලා. ඒතර අපේ බ්‍රේන් එක ලර්න් කරනවා
ආදරය කියලා කියන්නේ බැරි මරගාත දේවල් කරන එක. නිකන් මට බෑ. නමුත් ඒ බැරි දේ කරන එක නිකන් මාර කැපකිරීමක්. එතකොට ඒ කැපකිරීම සමානයි ආදරය කියලා කන්ඩිෂන් කරගන්නවා අපේ මොළය. එතකොට මම ආදරය කියලා දකිනවා බැරි මරගාතේ මට වැඩ කරලා දෙන එක මම ආදරය කියලා දකිනවා. එතකොට මම පිරිමි ළමයි ගොඩක් එක්ක ඉන්නකොට හොඳ බවුන්ඩරිස් තියෙන පිරිමි ළමෙක් මං ගාව හිටියොත් මම එයාට මොකක් හරි කිව්වොත් අනේ මට ඔයාගේ රිසර්ච් එක පොඩ්ඩක් මට පෙන්වන්න පුළුවන්ද? අර යුනිවර්සිටි එකේ කියලා ඔයාගේ අසයින්මන්ට් එක මට පොඩ්ඩක් පෙන්වන්න පුළුවන්ද? මට කොපි කරගන්න දෙන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඒ පිරිමි ළමයා හදිස්සියවත් කිව්වොත් නදීපා මට කොපි කරගන්න දෙන්න බෑ. හැබැයි මට වෙලාවක් දෙන්න මං ඔයාට උගන්වන්නම්. ඒ කියන්නේ ඔයා තනියෙන් ලියන්න මං ඔයාට සපෝට් කරන්නම් කියලා කිව්වොත් මගේ ඔළුව රීඩ් කරනවා හපෝ මෙයා හරි ආත්මාර්ථකාමී කෙනෙක්. එතකොට මම ඔහොම ඉන්නකොට තව පිරිමි ළමෙක් මට ඇවිල්ලා කියනවා නදීපා මට අසයින්මන්ට් එක කරන්න බැරි වුණා මට ඔයාගේ අසයින්මන්ට් එක කොපි කරගන්න දෙනවද කියලා තව පිරිමි ළමෙක් මගෙන් ඉල්ලුවම මට හිතන්න පුළුවන් හානේ එයා මාව ඒ තරමට විශ්වාස කරා. එහෙනම් මම මගේ අසයින්මන්ට් එක එයාට කොපි කරන්න. මමත් එයාගේ අසයින්මන්ට් එක ඊළඟ පාරේ ඉල්ලගෙන ඒකත් කොපි කරගන්නවා. එතකොට අපි දෙන්න හරි පර්සනල් දේවල් ටිකක් ෂෙයා කරගන්නවා. මම හිතනවා ඒක මාරයි. ඒ කියන්නේ ඒක අර විශ්වවිද්‍යාල නීති වලට පටහැනි වුණාට මං හිතනවා ඒක මාර දෙයක්. ඉතින් අපි අපේ අසයින්මන්ට්ස් කොපි කරගෙන මම මගේ දේවල් එයාට කරලා දෙනවා. එයාගේ නෝට්ස් ලියලා දෙනවා. එයා නිකන් එතකොට යම් තැනකදී ඔතනදී කෙනෙක් බවුන්ඩරි එක ගොඩාක්ම ලෝ කෙනාට සිද්ධ වෙනවා අරයා වෙනුවෙන් කුම්ම ලියලිය වැඩ ටික කරලා දෙන්න. හැබැයි එයා හිතන්න පුළුවන් මම මාරයි. මං ගෑලමක විතර මාර දෙයක් එයාට කරනවා. එයාගේ අසයින්මන්ට් කරලා දෙනවා. එයාට නෝට්ස් ලියලා දෙනවා. ඒ කියන්නේ මම එයාගේ ජීවිතේ මාර කැරක්ටර් එකක්. මම එයාගේ ජීවිතේ ලොකු දෙයක් එයාට කරනවා. ඒ නිසා මම එයාගේ ජීවිතේ අර සුවිශේෂී චරිතයක් වෙන්නේ නැති කියලා හිතන්න පුළුවන් ඒ ගෑල්ලාම. හැබැයි ඇත්තට මෙතනදී වෙන්නේ ඇත්තට මෙයාව යූස් වෙන එක. බවුන්ඩරි එකක් නැති වුනහම අවසානයේදී එයා දන්නේ නැහැ එයා මේ ආකර්ෂණය වෙලා ඉන්නේ එයාගේ ඔළුවෙන් කන්ඩිෂන් වෙලා තියෙනවා මේක තමයි ආදරය කියලා. පුංචි කාලේ දැකපු දේවල්. අන්තිමට විවාහ වුණාට පස්සේ ඒ වගේ අය අපි ගාවට එනවා. කවුන්සලින් වලට ඇවිල්ලා කියනවා දීපා මම හැමදේම පවුලේ කරන්නේ. මම හම්බ කරනවා මං ගෙදර වැඩ කරනවා ළමයි බලා ගන්නවා මේ මිනිස්සු මුකුත් කරන්නේ නැහැ නේ කියලා ඒ ගෑනුවා ඇවිල්ලා අපිට කියනවා. අපි මෙයත් එක්ක කතා කර අතීතයට ගියාම එයාව ආකර්ෂණය වෙලා තියෙන්නෙම අර බවුන්ඩරිස් නැති මට මේ හැම දෙයක්ම මෙයා කරලා දෙන්න ඕනි කියලා හිතන රෙස්පෙක්ට් එකක් නැති කෙනෙක්ට ආකර්ෂණය වෙලා තියෙන්නෙම මේ ගෑල්ලමගේ බවුන්ඩරිස් අඩු නිසා. ඒතර අන්තිමේදී අපි පස්සට ගිහිල්ලා මෙයාට බයිනවා හස්බන්ඩ්ට බයිනවා අන්තිමට ඉතින් අර හස්බන්ඩ්ට බැන ලෝකෙටම වටේ කී බැන ගියාට අවසානයේදී අන්තිමට ආකර්ෂණය වෙලා තියෙන්නේ ඇයි? අපේ ප්‍රශ්නයක් නිසා. එතකොට හැමදාම කවදාවත් අපිට විවාහයකින් පස්සේ වයිෆ්ටෝ හස්බන්ඩ්ට බැනලා වැඩක් නැහැ. එයාව බඳින්න ඩිසිෂන් එක ගත්තේ කවුද? මම. මම මේ ඩිසිෂන් එක ගත්ත හේතුවක් තිබ්බා. එයාට ආකර්ෂණය වෙච්ච හේතුවක් තිබ්බා. තව උදාහරණයක් දැන් අපි හිතනවා අහවල් නළුවා වගේ. අපි තුමු රිතික් රෝෂන්. සමහරවිට මට රිතික් රෝෂන්ට මාර ආසයි. මට එයා වගේ කෙනෙක් හම්බුනොත් මම හරි ආසයි. එතකොට අපි කන්ඩිෂන් කරගන්නවා රිතික් රෝෂන් වගේ ෆිසික් එකක් තියෙන කෙනෙක් හම්බුනොත් මට ගැලපෙනවා කියලා. එතකොට එහෙම හිතලා ගෑන් ළමයි හදිසියවත් කොයි හරි යද්දී රිතික් රෝෂන් වගේ කෙනෙක් ඔයාගෙන් ඇහුවොත් යස් හැබැයි යා මට මැච් වෙනවද අපි දෙන්නගේ වැලියුස් මැච් වෙනවද අපි දෙන්නගේ මොනවද ගැලපෙන්නේ මට යාව කසාද බැඳලා අර මම ජීවත් වෙන මාස කීපය ඇතුළත අපි ජීවත් වෙන්නේ මාස කීයද දැන් ඔයගොල්ලෝ ගණන් හදලා බලන්න තී මාස කීයද ජීවත් වෙන්නේ කියලා ඔය මාස කීපය ඔය මාස 400 500 600 ඔය මාස ගාන මේ මිනිස්සයාට කැප කරන් මේ මිනිස්සත් එක්ක ජීවත් වෙන්න පුළුවන් වෙයිද කියලා අපි හිතන්නේ අර හුදෙක් ඇට්‍රැක්ෂන් එක දෙයයි බලන්නේ එතකොට ඒ එක දෙය බැලුවට පස්සේ ඔය ආකර්ෂණය ඔය රූපේ ටික කාලෙකින් වෙනස් වෙලා යනවා. අපි උනත් තරුණ කාලේට අපේ ෆොටෝස් බැලුවොත් තරුණ කාලේ ෆොටෝස් හරි ලස්සනයිනේ. ඒ කියන්නේ දැන් අපේ වයසත් එක්ක අපි තරුණ කාලේ දිහා බැලුවොත් හාෂාහයි ලස්සනයි, ඇඟවල් ලස්සනයි, මූණවල් ලස්සනයි, මල් වගේ ඒ කාලේ. එතකොට ඊට පස්සේ දැන් වෙනකොට ටික අපිව ටික වයසට යනවා. අපිව ටික රැලි වැටෙන්න ගන්නවා. අපිව ළමයි හම්බ වෙලා කොණ්ඩේ සුදු වෙලා වයසට ගිහිල්ලා රැලි වැටලා ඕව වුණාට පස්සේ තව මාස කීපයකින් අපි වෙනස් වෙනවා. අර මාස 500 ගානේ මාස 600 ගානේ තව මාස කොච්චරක් ගියාට පස්සේ වෙනස් වෙයිද කියන එක කල්පනා කරන්න ඕනේ. එතකොට අපි විතරක් නෙමෙයි එයාවත් වයසට යනවා. මේ රූපේ කියන එක වයසට යනවා. හැබැයි
රූපයත් එක්ක ආකර්ෂණය ඇති වුණාට පස්සේ අපි මේ රූපයෙන් බඳිනවා කියන එක එන්නේ නැතුව හරි රූපේ නිසා ආකර්ෂණය ඇති වුණා. දැන් එහෙනම් ආශ්‍රය කරලා බලන්න පුළුවන් අපි ගැළපෙනවද කියන එක. ඒ නිසා කන්ඩිෂන් කරගන්න එපා කිසිම දවසක ආකර්ෂණය සමානයි විවාහේ හෝ ආකර්ෂණය සමානයි ගැළපෙනවා කියලා කවදාවත් ඔළුව කන්ඩිෂන් කරගන්න එපා. මොකද සමහර වෙලාවට මට සමහර ක්ලයන්ට්ස්ලා හම්බ වෙනවා. පුංචි කාලේ මේක හරිම ඉම්පෝටන්ට් දෙයක්. මේක හොඳට මතක තියාගන්න. පුංචි කාලේ ගෙවල් වල රණ්ඩු වෙලා කෑ ගහලා බඩු මුට්ටු පොලේ ගහගෙන අම්මලා තාත්තලා කිසිම සැනසීමකින් නැතුව කිසිම ගැළපීමක් නැති දෙමව්පියොත් එක්ක හැදිච්ච පවුල් වල ඉන්න දරුවන්ට සමහර වෙලාවට ඒගොල්ලන්ට අන්තිමේදී ආකර්ෂණය වෙන්නේ ඒ වගේම දෙයක් රීක්‍රියේට් කරන්න පුළුවන් මිනිස්සෙක්. ඇයි අපි යාළු වෙලා ඉන්න කාලේ අපිට එයාගේ රෙඩ් ෆ්ලෑග්ස් පේන්නේ නැතුව යනවා. අපි තුන් පිරිමි ළමයා සැරපරුෂ කෙනෙක් නම් අපි හිතන්න පුළුවන් වාව් එයා මාර පිරිමි ලක්ෂණ තියෙන්නේ. ඇයි අපි දැකලා තියෙන අපේ මොලේට ෆැමිලිය මොලේට හුරුපුරුදු අත්දැකීම් ඇතුලේ අර පිරිමි කෙනා ගහලා බඩමුට්ටු පොලේ ගහලා රළු පරෂ කෙනෙක් නම් අපි එතනට බය වෙනවද මේකට පුරුදු නම් බය වෙන්නේ නැහැ. ඒතර රළු පරුෂ කෙනෙක් අපිට ආකර්ෂණය වුණොත් එයා වෙන කාටරි බයිනවා අපි දැක්කොත් එයාගේ ටෝන් එක උස් වෙලා මට හරි එක වචනයක් කතා කරොත් එතනින් මම එක නවත්තන්නේ නැහැ. ඇයි නවත්තන්නේ නැත්තේ? ඕක මොනවාද? අපේ තාත්තා කෑ ගහපු විදිහට කියලා අපිට හිතනවා. ඊට වඩා බලද්දි මේ මිනිස්සු හොඳයිනේ කියලා. අපි කම්පෙයාර් කරන්නේ තියෙන නරකම දේත් එක්ක. එතකොට අරයාගේ රෙඩ් ෆ්ලෑග්ස් අපිට පේන්නේ නැහැ. එතකොට අපිට මේක එච්චර දෙයක් නෙමෙයි. අන්න එතන තමයි අපිට වරදින තැන. මොකද අපේ බ්‍රේන් එකට familiar experiences බ්‍රේන් එකට හුරු පුරුදු experience එක බ්‍රේන් එකට නිකන් හෝම් වගේ අර නිකන් මට ගෙදර ආවා වගේ එච්චර ගාණක් නැහැ. ඒක බය හිතෙන්නේ නැහැ. හැබැයි හිතන්න හරීම සාමකාමී පවුලක හැදිලා ගෑන් ළමෙක්ට කව හරි පිළි ළමෙක් එකපාරක් කෑ ගහලා බැන්නොත් එයා අනිවාර්යයෙන්ම ෂොක් වෙනවානේ. එතකොට එයා බයයි. ඒ කියන්නේ මේක කොහොමද මෙතනින් එහාට කරගෙන යන්නේ කියලා ඇට්ලීස්ට් එනන් දෙන්න ෆැමිලි කවුන්සලින් වලට යනවා, කපල් තෙරපි වලට යනවා. මොකද එයාට ඕනි මේක හදාගන්න. මම එයාට ආදරේ. හැබැයි අපි දෙන්න අතර මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මෙයාට මොකක් හරි තුවාල තියෙන්න පුළුවන් චයිල්ඩ්හුඩ් එකකින් ආපු. එහෙනම් අපි කොහොමද මේක හදාගන්න අපි ෆැමිලි කවුන්සලින් යන්. අපි කපල් තෙරපි යන් බඳින්න කලින් කියලා දෙන්න කපල් තෙරපි වලට යන්න පුළුවන්. කපල්ස් කවුන්සලින් වලින්, ෆැමිලි කවුන්සලින් වලින් ගොඩාක් මේ ප්‍රශ්න නිරාකරණය කරගෙන යන්න පුළුවන්. හැබැයි රෙඩ් ෆ්ලැග්ස් දැක්කොත් විතරයි. ආදරය කරන කෙනෙක් හොයන කෙනෙක් නම්, හැබැයි ඒ ගෑන් ළමයාගේ පිරිමි ළමයාගේ පාස්ට් එකේ, චයිල්ඩ්හුඩ් එකේ ට්‍රෝමා වෙච්ච කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කෙනෙක් හොයාගන්න කලින් අනිවාර්යයෙන්ම කවුන්සලින් අරගෙන තෙරපි අරගෙන තමන්ව යම් තරමක් දුරට පුළුවන් තරම් හීලින් ජර්නි එක ආරම්භ කරන්න. යම් තරමක් දුරට. මොකද 100% හීල් කරගන්නවා කියලා එකක් නැහැ. යම් තරමක් දුරට තමන්ව සූපත් කරගන්න. අන්න එතකොට තමයි අපිට සාර්ථක පෞල් ජීවිතයකට යන්න පුළුවන් දොර ඇරෙන්නේ. ඒක හරිම ඉම්පෝටන්ට් දෙයක්. අනිත් රෙඩ් ෆ්ලැග් එක තමයි එයා හොඳයි කියලා හිතන එක. ඒ නිසා කිසිම කෙනෙක් කවදාවත් අරයා හොඳයි ඒ නිසා මං එයාට කැමතියි. අනේ එයා හරි හොඳයි ඒ නිසා මං එයා බදිනවා කියලා හිතනවා නම් ඒකත් රෙඩ් ෆ්ලැග් එකක්. ඒ නිසා හොඳයි කියලා හිතන්න නැතුව හොඳයි කියන වචනේ හරියට clear precisely බලන්න හොඳයි කියන්නේ මොකක්ද? මෙයාගේ boundaries තියෙන නිසාද? මෙයා decent කෙනෙක්ද? මෙයා කරුණාවන්ත කෙනෙක්ද? ඒකද මම මේ හොඳයි කියන්නේ. නැත්තම් එයා ගෞරවනීය විදිහට ගැහණු අයට සලකන කෙනෙක්ද? එයා හොඳ දක්ෂ කෙනෙක්ද? ඒ කියන්නේ මේ හොඳයි කියන එක වර්ග කරගන්න. නැත්නම් කවදාවත් මිනිස්සු හොඳයි හෝ නරකයි හෝ කියලා කැටගරයිස් කරන්න ඔයාගේ ජීවිතේ අසාර්ථක වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඉතින් මෙන්න මේ හේතු නිසා තමයි මම ගොඩාක් මේ වගේ දේවල් මගේ මායාදොරටුව කියන වැඩසටහනෙත් මම ගොඩාක් මේ වගේ දේවල් කතා කරා. ඒ වගේම විශේෂයෙන්ම මේ boundaries හදන හැටි මායාදොරටුවේ කතා කරලා තියෙන මායාදොරටුව මතක් කරපු නිසා කියන්න ඕනි. මායාදොරටුව කියලා මම වැඩසටහනක් කළා අවුරුදු 7ක් තිස්සේ ලෝකෙ වටේින් ඉන්න ශ්‍රී ලාංකන්ස්ලා ගොඩාක් දෙනෙක් ඒකට සහභාගී වුණා. මාස දෙකෙන් දෙක තමයි ඒක කරේ. මම දැන් දන්න කට්ටිය ඉන්නවා නම් දන්නවා සහභාගී වෙච්ච අය ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මායාදොරටුවට සහභාගී වෙච්ච අය හිටියානම් ඉන්නවා නම් හැබැයි අවුරුදු 7ක් තිස්සේ කරලා දැන් මේ අවුරුදු 7 අවසානයේදී මායාදොරටුව අවසන්නේ සජීවී පුහුණුව අවසන් කරන්න මං හිතාගෙන ඉන්නවා. ඉතින් මායාදොරටුව ASCII අපි කරේ ඇත්තටම අපි නියුරෝ සයන්ස් එතකොට අපි භාවනා ක්‍රම ස්පිරිචුවල් සයිඩ් එක සයිකොලොජිකල් සයිඩ් එක ජීවත් වෙන්නේ කොහොමද
හොඳට කියන්නේ හොඳ ජීවිතයක් ගත කරන්නේ කොහොමද? අපේ හීන හැබෑ කරගන්නේ කොහොමද? අපේ චයිල්ඩ්හුඩ් එකේ ට්‍රෝමා ඒ වගේ තියෙනවා නම් අපි සූපත් කරගෙන ඉස්සරහට යන්නේ කොහොමද? ඒ වගේම මෙටා කොග්නිෂන් අපි කොහොමද අපේ සිතිවිලි දිහා බලන්නේ? අපි කොහොමද අපිව අඳුනගන්නේ? සෙල්ෆ් රියලයිසේෂන්. ඉතින් මේ කීනෝකී තව ගොඩාක් දේවල් නොකියපු දේවලුත් තියෙනවා. මයින්ඩ්ෆුල්නස්, මෙඩිටේෂන් ටෙක්නික්ස් ගොඩාක් දේවල් අපි කතා කරගෙන ගියා. විዥුවලයිසේෂන්, ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන්, ලෝ ඔෆ් වයිබ්‍රේෂන්. ඒවල බලලා මෙච්චර ගොඩක් කොහොමද එකම ප්‍රෝග්‍රෑම් එකකින් කරන්න කියලා. ඒ ඔක්කොම කරන්න සති 9ක් තිස්සේ කරපු ප්‍රෝග්‍රෑම් එකක්. ඒක ඇත්තටම ඒක පටන් ගත්ත කෙනා එළියට යනකොට එයා තනිකර යාගේ බ්‍රේන් එක චේන්ජ් වෙනවා. මොකද මේ හැම ටෙක්නික් එකක්ම proven methods ඇතුළත් කරලා තියෙන්නේ. හරිම සාර්ථක විදිහට කෙනෙක්ගේ බ්‍රේන් එක චේන්ජ් කරන්න පුළුවන්. කෙනෙක්ගේ බ්‍රේන් එක වෙනස් කරන්න පුළුවන්. කෙනෙක්ව තනිකරම ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන්. ඔයාගේ හීනේට ඔයාට ඉක්මනට යන්න පුළුවන් විදිහට ඔයාව සන්නද්ධ කරන්න පුළුවන් පුහුණුවක්. හැබැයි ඒ සජීවි පුහුණුවක් මම කරේ සජීවි පුහුණුව අවසන් කරලා තියෙනවා. දැන් අවුරුදු 7ක් ඉවර වෙලා 7 වෙනි අවුරුදු ඉතාම සාර්ථකව අරගෙන ඇවිල්ලා 7 වෙනි අවුරුද්ද ඉතින් සාර්ථකව තියෙද්දිම ඒ සජීවී පුහුණුව නිමා කරන්න හිතලා තියෙනවා. ඉතින් ඒ පුහුණුවට සජීවීව සහභාගී වෙන අන්තිම ගෲප් එක තමයි පෙබරවාරි 28 වෙනිදා පටන් ගන්නෙ. පෙබරවාරි 28 වෙනිදා සතිර දවසයි පැය 2යි තියෙන්නේ. ඒතු සතිර දවසක් ඒ පැය දෙකෙන් දෙක කට්ටිය සති 9ක් යනවා. ඒ වගේම මේකේ groups දෙකක් තියෙනවා. මායාදුරටුව එක සහ ඒ වගේම මායාදුරටුව VIP group එක. VIP group එකේදී අපි ගන්න උපරිම මං හිතන්නේ 5ක් උපරිම කියන්නේ 10ක් 5ක් අතර ප්‍රමාණයක්. හරිම ලේසි 5ක් විතරක් හිටියානම්. එතකොට මොකද මේක ASCII හරිම චුට්ටි ප්‍රමාණයක් ඉන්නේ VIP group එකේ. ඒක ASCII අපි මායාදුරටුව උගන්වන ටික අපි කොහොමද අපේ personal life එකේ ගැටලුත් එක්ක මේ ටික එකතු කරගෙන අපිව වෙනස් කරගන්න. එතනදී පොඩ්ඩක් මේක personal. VIP එකේදී හරිම personal විදියට ඒව කතා වෙනවා. ඒ වගේම ඒගොල්ලන්ට තනියෙන් මම sessions කරලා ඒගොල්ලන්ගේ හොයාගන්න ඒගොල්ලන්ගේ ජීවිතේ තියෙන කොතනද අර බොටල් නෙක් වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට මෙතනින් එළියට එන්න බැරි වෙන්න හරි ඒගොල්ලන්ගේ කොතන හරි දුක ගේන ඒගොල්ලන්ට පසුතැවීම ගේ නැත්නම් ඒගොල්ලන්ට මේ මෙතනින් එළියට යන්න බැරි මොකක් හරි දෙයක් තියෙනවා නම් ඒක පෞද්ගලිකව කතා කරලා හොයාගෙන එතනට විසඳුම් දෙන තැනක් තමයි VIP එක කියලා කියන්නේ. එතන මායාදුට්ටු groups දෙකක් තියෙනවා VIP එක සහ මායාදුට්ටු group එක. ඉතින් මේ ටික ඔක්කොම අරගෙන පටන් ගන්නවා මේ පෙබරවාරි 28 වෙනිදා. කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයගලන්ට පුළුවන් මෙන්න මේ WhatsApp එකට MD කියලා මෙසේජ් එකක් එවන්න. එතකොට ඔයගලන්ට ඒ ගැන විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම nadeepa.com කියන වෙබ්සයිට් එකේ මායාදුරටුව කියන අයිකන් එක ක්ලික් කරලා මායාදුරටුවට ගියාට පස්සේ ඔයගලන්ට ඒ සම්බන්ධයෙන් හැම විස්තරයක්ම තියෙනවා. මේක මොකද්ද? මේකට සහභාගී වෙච්ච අය කියපු දේවල් මොනවද? රිවිව්ස් කොහොමද? ඒකේ වීඩියෝස් මේ හැම දෙයක්ම එතනක් තියෙනවා. එතනට ගිහිල්ලා හිතන්න පුළුවන්. එනවනම් විතරයි යා. ඉතින් එන්නේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැහැ. එනවනම් කැමතියට විතරයි මේක කියන්නේ. මොකද අවසාන පුහුණුව නිසා. ඉතින් දැන් මම කිය හිටියේ දැන් අපි කෙනෙක්ට ආකර්ෂණය වෙනකොට සහ කෙනෙක්ව තෝරගන්නකොට මේක හරීම බලවත් විදියට අපේ මේ ආකර්ෂණය අර චුට්ටි කාලේ ඔළුවට දාපු කන්ඩිෂන්ස් එක්ක ඔළුව කන්ඩිෂන් කරන දේවල් එක්ක අපේ ජීවිතේ සාර්ථක වෙනවද අසාර්ථක වෙනවද කියලා තීරණය කරනවා. ඉතින් ඒ නිසා ඔගොල්ලෝ ආයෙමත් දැන් මේක තේරුම් නැත්තම් පොඩ්ඩක් ආයෙමත් බලන්න. හදිස්සියවත් තවත් තේරුම් නැත්තම් මට කමෙන්ට් කරන්න. මට අහන්න තියෙන ප්‍රශ්න පල්ලෙහින් කමෙන්ට් කරන්න. කමෙන්ට් කරාට පස්සේ මොකද දැන් මේ ගැන මේ පටන් ගත්ත විතරයි. ආදරය ගැන මගේ නදීප රණසිංහ Facebook page එකෙත් ගොඩාක් මට ප්‍රශ්න යොමු කරලා තියෙනවා. මෙන්න මේ ගැන මගෙන් ප්‍රශ්න අහලා තියෙනවා මට වීඩියෝ කරන්න කියලා. ඉතින් එතනත් ගොඩාක් මාතෘකා තියෙනවා ආදරය සහ විවාහය ගැන. එතකොට විවාහය සහ ආදරය ගැන ඕගොල්ලන්ට තව මොනවද දැනගන්න ඕනේ? මේ පටන් ගැනීම විතරයි. මේ ආකර්ෂණය අද පටන් ගත්තේ ආකර්ෂණය. ඒ ගැන තවත් කතා කරන්න තියෙනවා. ඒ වගේම ඊට පස්සේ විවාහය ගැන විවාහ ජීවිතය ඇතිවන ප්‍රශ්න ගොඩාක් දේවල් ඇඩ්‍රස් කරන්න තියෙනවා. ඒක මට හිතන ඒවා කියලා හරියන්නේ නැහැ. ඉතින් මොකද මේ නදීප රණසිංහගේ හිතන ඒවා කියලා හරියන්නේ නැහනේ. ඒ හැම දෙයක්ම න්‍යායාත්මකව සහ මේ මනෝවිද්‍යාත්මකව කතා කරන්න ඕනි. ඒ නිසා ඕගලන්ට මොනවද දැනගන්න තියෙන්නේ කියලා මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මගේ සෝෂල් මීඩියා වල නැත්තම් මගේ Facebook එක, Instagram එක, TikTok එක හැම එකේම links තියෙනවා ගිහිල්ලා ෆලෝ කරන්න. මොකද මම YouTube channel එකේ වීඩියෝ කරන වගේම මගේ අනිත් සෝෂල් මීඩියා වල මම ලියනවා, TikTok එකෙත් ලියනවා, ගොඩක් දේවල් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නවා. ඉතින් අපේ මගේ මේ කමියුනිටි එක අස්සේ ඔබත් ඉන්නවා නම් මම සතුටුයි. ඉතින් බොහොමත්ම ස්තුතියි අද මගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට. ඉතින්
අද බලතින් ආපු කෙනෙක් නම් අමතක කරන්න එපා subscribe කරන්න, like කරන්න. ඒ වගේම මේ පුංචි දැනුම කෙනෙක්ගේ ජීවිතයට ලොකු උපකාරයක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැතුනට සමහර knowledge එක තියෙනවා කෙනෙක්ට ඒ මොහොතේ අත්‍යවශ්‍යම දෙයක්. ඒ නිසා ඔබ ආදරය කරන ඇත් එක්ක ආදරය හොයන කෙනෙක් එක්ක අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බෙදා ගන්නත් මතක තියාගන්න. එහෙමනම් අපි ඉක්මනට මුණ ගැහෙමු.